ඔයාට මෙහෙට එද්දි තිබුණ අපහසුතාව මට කියන්න පොඩ්ඩක්. මට නැගිටගෙන වැඩිදුරක් යන්න බෑ. වමන වෙනවා කන්න බෑ. ඊට පස්සේ තව කොන්ද කැක්කුම් තිබ්බා. නිතරම වොෂ්රූම් යනවා තිබ්බා. වමන යනවා. තව අර සීදන් වගේ ඒවා යනවා. ඒ ටික තමයි. සීදන් යනවා වගේ ගතිය තිබ්බේ කොහෙද? ගුද මාර්ගෙන්ද කොහෙන්ද? දැන් ඔයාගේ අසනීප තත්ත්ව ගැන ඔයා දන්නවද මොකද්ද තිබුණේ කියලා? පරීක්ෂණය කරා මොකද කිව්වේ? ඒක කිව්වේ අර මහවැලි ගෙඩි කියලා. ඒ ගෙඩි තියෙනවා කියලා තමයි. වෙන මොනවද කිව්වේ? ඒක අයින් කරන්න බෑ කිව්වා. හොඳ කරන්න බෑ කිව්වා. කොහෙන්ද හොඳ කරන්න බෑ කිව්වේ? ඒ ඉංග්‍රීසි ගාගෙන. රාගමික හොඳ කරන්න බෑ කියලා ඔයාව. ඈ? ඔව්. දැන් එහෙම වුණාන් පස්සේ අම්මා මොකද උනේ හොඳ කරන්න බෑ කිව්වන් පස්සේ? බෑග් ඉවර පස්සේ මහත්තයා කිව්වේ මේ මෙයාට වැඩවල අයින් කරලා බෑග් එකක් දාන්න වෙනවා සදාටම එහෙම තමයි කරන්න තියෙන්නේ. කොලෙස්ටරෝල් බෑග් එකක් දාන්න ඕන කිව්ව සදාට. ඊට පස්සේ මොකද කරේ? එහෙම නැති වුණොත් මේවත් තියෙන්නේ කැන්සර් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඉතින් අපිට එහෙම යන්න බැරි තරම් හින්දා තමයි මහත්තයා අපි ඉතින් මහත්තයා ළඟට ආවේ. දැන් අම්මා බලන්න ඔයාලා දැන් අපි බෙහෙත් අරන් ගියාවිලා 2026 4:19. අද ඇවිල්ලා 5:02 නේද? 5:02. මේ දවස් ටිකට දැන් අපි දවස් කීපයයි ගියේ 19යි 29යි දවස් 12ක් 13ක් තමයි බෙහෙත් බීලා තියෙන දවස් 12ක් විතර නේ. ඔව්. මේ දවස් 12 ඇතුළත මෙයාගේ තිබුණ වෙනස්කම් මොනවද අඩු හොඳ දේවල් කියන්න මට? මෙයාගේ ඉතින් ඇත්තටම පෙනුම එහෙම තිබුණා මහත්තයා අපිට ඒ පෙනුම වෙනස් වුණා. මූණ එහෙම තිබුණ ලෙඩ ගතිය අර මේ ඒවා වෙනස් වුණා. මෙයාගේ අර සීතන් යනවා කියන ඒවා නැවතුණා. මේ නිතර දවසකට 4 පාරක් 5 පාරක් වගේ වොෂ්රූම් ගියානේ. ඒවා එහෙම නැවතුණා. ඉතින් යකට අර තෙහෙට්ටු ගතිය වගේ තියෙනවා කියන එක උඩ තිබුණ ගතිය අඩු වුණා. ඔය දවස් 12ක ප්‍රතිඵලනේ? ඔව්. එහෙමද පුතේ? ඔව්. දැන් ඔයාට විශ්වාසයක් තියෙනවා දැන් ඔයාගේ තියෙන තත්ත්වය මම හොඳ වුණාම කියන්නම් මොකද තිබුණ තත්ත්වය කියලා. ඒව ගැන හිතන්න ඕනේ නැහැ. මේ වෙලාවේ දවස් 16ක නෙමෙයි දවස් 16 පළවෙනි ප්‍රතිකාර පද්ධතියේ දවස් 12ක ප්‍රතිඵල. එතකොට දැන් ඔයාව රෝගී බවට නෙගි රෝගී බව මොකද කරේ අපි? අනිත් පැත්තට හැරෙවුවා. ඒ කියන්නේ U turn එකක් ගෙවුවා. සිස්ටම් එක මොකද උනේ? රෝගී සිස්ටම් එක සිස්ටම් චේන්ජ් කරනවා අපි අනිත් පැත්තට. නිරෝගී ක්‍රමය. ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. හරිද? එතකොට දැන් ඔයාගේ මේ தත්ත්වය ටිකෙන් ටික වෙනස් වීගෙන යනවා. දැන් මූණත් හොඳයි ඔක්කොම ටික හොඳයි. දැන් මේ බෙහෙත් ටික බිව්වන් පස්සේ ඔයාට ඇඟට වෙනසක් සැබෑවටම දැනෙනවනේ. විශ්වාසයක් තියෙනවා දැන් මේක හොඳ වෙනවා කියලා. ඒක විශ්වාසයත් එක්ක බෙහෙත් ටික හරියට ගන්න. එතකොට ඔය තියෙන தත්ත්ව වෙනස් වෙලා. හරිද? ලෙඩ හැදෙනා පුතේ මිනිස්සුන්ට කාටද ලෙඩ හැදෙන්නේ නැත්නම් අපි හොඳ කරගන්න ඕනේ. හරි මානසිකව තිබ්බ දුර්වලතාවය අයින් කරගෙන ශක්තිමත් බෙහෙත් ටික හොඳට බිව්වනේ. එහෙනම් තෙරුවන් සරණ හොඳටම සුවපත් වෙන්න ඕනේ. හරි. දැන් දීර්ඝාෂ වේවා. යන්න තියෙන හැමතැනම ගිහිලා ඉතින් රෝහල් වලින් බෑ කියලා. ඒ ඉතින් බටහිර අපේ දොස්තර මහතුරුන්ට යම් ඒගොල්ලෝගේ සීමාව පැනලා තියෙන රෝගීන් ඉතින් කොලෙස්ටරෝල් බෑග් එක දැම්ම නම් සදාකාලිකවම සමහරලාට ඒක රිවර්ස් කරන්න පුළුවන් බෑග් දාන සමහරලාට ජීවිතේ පුරාටම ඒ බෑග් එක දාන්න වෙනවා. නමුත් ඉතින් ලෙඩේ සමහරට කීමෝതെරපි දෙනවා ඉන්ජෙක්ෂන් කෝස් එකක් නෙමෙයි 6ක් දෙනවා. ඒවයි කීපයක් දෙනවා විවිධාකාර විදිහට ප්‍රතිකාර දෙනවා. නමුත් ඉතින් ඒක කරත් ඉතින් ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ මුකුත් නොකර කිසිම හානියක් නොකර අපි මේ ගොඩ දාලා දෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ දේශීය වෛද්‍ය ක්‍රමය ආයුර්වේද යුනානි සිද්ධ සහ මේ සියලුම බටහිර වෛද්‍ය ක්‍රම මේ සියල්ල එකට එකතු වුණා නම් අපි හැමෝටම ලොකු වැඩක් කරන්න පුළුවන්. ලෙඩු මෙච්චර පීඩා විඳින්නේ නැහැ. ඒ නිසා හානියක් නොකර කිසිම ගොඩ දා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි අපි මේ ඇති කරමින් පවතින්නේ. ඉතින් සිස්ටම් චේන්ජ් එක. හොඳයි නේද? දරුවන් සන්නේ දීර්ඝාෂ